යාළුවනේ දැන් මම ඔයාලට ප්ලේ කරන්නේ අදර් ක්‍රාෆ්ට් එකේ ඩ්‍රැගන්ව බීට් කරන විදිහ. ඉතින් මම එක්කෙනෙක් ඉල්ලලා තිබුණා අපි ඉස්සරලාම කරන්න ඕනේ ඩ්‍රැගන්ව බීට් කරන්න නම් මේ පෝර්ටල් එක හදාගන්න එක. ඉතින් මම දැන් මේ සූදානම් වෙන්නේ පෝර්ටල් එක හදාගන්න ඕනේ. එන්ඩ පෝර්ටල් ෆාම් එකයි i4 එන්ඩ එකයි අරගෙන දැන් මේ සූදානම් වෙන්නේ මම එන්ඩ පෝර්ටල් එක හදන්න. ඔන්න ඉතින් ඔයාලට මම මේ වීඩියෝ එක ස්පීඩ් කරලා පෙන්නන්නේ මෙන්න මේ විදිහට ඔයාලගේ පෝර්ටල් එක හදාගන්න ඕනේ. මේකේ එකම එක දෙයක් තියෙනවා. ඔයාලට පේනවා මේ වගේ ඊතල වගේ දෙයක් තියෙනවා. අන්න ඒ ඊතල එකම ඇතුල් පැත්තට හිටින්න හදාගෙන i4 එන්ඩ මේවට මෙන්න මේ විදිහට තියන්න ඕනේ. ඉතින් මේ විදිහට මම මේ පෝර්ටල් එක හදා ගන්නවා. ඔයාලට පේනවා දැන් මම මේ විදිහට iPhone 12ම තියා ගන්නවා. ඉතින් මේක තියාගත්තට පස්සේ සමහරක් වගේ මේ ඊතල හරි පැත්තට නැති වුනහම මේක හැදෙන්නේ නැහැ. ඉතින් 10 පාරක් try කරන් මේක හැදෙන්නේ මෙන්න මේ විදිහට හරියටම හදන්න ඕනේ. ඔන්න දැන් අපි පෝර්ටල් එක හැදුවා. මේ කොයි පැත්තෙන් බැලුවත් නිකන් හිස් අවකාශයක් වගේ පේන්නේ. අපි ඉතින් වැඩි කතා නැතුව අපි ඉල්ලපු වීඩියෝ එකේ ඇතුළටම යනවා. මෙන්න මේ විදිහට දැන් මං යන්නේ මේක ඇතුළට කිසිම බයක් සැකක් නැතුව ඉතින් යන්න වෙනවා මොනවා කරන්නද මෙන්න මේක ලෝඩින් වුණාට පස්සේ ඔයාලට පේනවා වැලි ගොඩක් තියෙනවා නිකන් හිස් අවකාශයක වගේ ඔයාලට පේනවා මේ උඩින් එන්ඩර් ඩ්‍රැගන් කියලා දම් පාට ලේයර් එකක් තියෙනවා ඉතින් මේ ලේයර් එක අඩුම වුණාට පස්සේ තමයි මේ ඩ්‍රැගන් මැරෙන්නේ ඉතින් ඉස්සර වෙලාම කරන්න ඕනේ අපි පොඩ්ඩක් try කරලා බලමු ඩ්‍රැගන් බීට් කරන්න මෙතන මොකුත් නැහැ ඩ්‍රැගන් බීට් කරවට පස්සේ මම හිතනවා මෙතන පෝර්ටල් එක හැදෙයි කියලා. ඒත් අපි ඊට කලින් අපේ නෙදර් වර්ල්ඩ් එකේදී පාවිච්චි කරන ස්වර්ඩ් එකයි අපේ කිට් එකයි මෙන්න මේ විදිහට දාගන්න ඕනේ. මොකද කිව්වොත් අපි ක්‍රියේටිව් ගහන හින්දා නම් එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඔන්න මම දැන් ඩ්‍රැගන්ව මරන්න යන්නේ. ඔයාලට පේනවා මේ විදිහට කොච්චර මරන්න හැදුවත් මේ ලේයර් එක චුට්ටක් අඩු වෙලා ආයමත් වැඩි වෙනවා. මොකද කිව්වොත් අර එක එක දම් පාට කොටස් වලින් මෙයාලට විකිරණයක් නිකුත් වෙනවා. ඔයාලට පේනවා. ඒ එක්කම මේ දම් පාට ලේයර් එක වැඩි වෙනවා. ඉතින් මං කරන්න යන්නේ දැන් අන්නේ විකිරණ නිකුත් කරන ඒවා කුඩු පට්ටම් කරලා දාන්න. ඒක හරිම ලේසි. මෙන්න මේ විදිහට ළඟට ගිහින් තට්ටුවක් දැම්මම මේක නිකම්ම කැඩිලා යනවා. වීඩියෝ එක පොඩ්ඩක් ස්පීඩ් කරලා පෙන්නන්නම්. මොකද අපි කාලය ඉතුරු කරගන්නත් ඕනේ. එතනකුත් මේ වගේ මේවා නවයක් තියෙනවා. ඉතින් මේ විදිහට නවෙම මං කඩාගත්තට පස්සේ සූදානම් වෙන්නේ හරිම ලේසියෙන් මේ ඩ්‍රැගන්ව බීට් කරන්න. ඩ්‍රැගන්ව බීට් කරන එකත් එච්චර ලේසි නෑ. මොකද මේක එහෙන වෙලාවක් යන හින්දා මම මේ කොටසත් ස්පීඩ් කරලා පෙන්නනවා. අපි මෙන්න මේ ඩ්‍රැගන්ට ගහනවා ඉතින් සමහරක වෙයි එහෙන වෙලාවක් යනවා. මගේ නම් ඉතින් අර නෙදරින් ස්ටෝන් එක හින්දා ඉක්මනට කැඩෙනවා නෙමෙයි. එයාගේ පණ ඉවර වෙනවා. මෙයා ඉවර වුණාට පස්සේ අපිට ලස්සන දෙයක් බලා ගන්න පුළුවන්. ඔන්නේ ලස්සන මොහොත ඔයාලට උදා වෙන තමයි යන්නේ. මම ඉතින් මේක පොඩ්ඩක් ස්ලෝ කරා නැත්තම් හරි නෑනේ. ඔන්න ඉතින් අවසාන වතාවටත් දැන් ඩ්‍රැගන් එන්න යන්නේ. තාම නෑ. ඔන්න ආවා. ඔන්න එයාගේ ජීවිතය නම් අවසන් වුණා. බලමු අන්තිමට මොකද වෙන්නේ කියලා. ලොකු කිරණක් නිකුත් වෙනවා වගේ මට පේනවා. ඒත් එක්කම පොයින්ට් බෝල් ගොඩාක් ආවා. මෙතන සර්වයිවල් හිටියන් අම්මට සිරි ඒක. ඒ එන්ඩර් ඩ්‍රැගන්ගේ බිත්තරේකුයි තව පෝර්ටල් එකකුත් නිකම්ම හැදුනා. මෙතන පෝර්ටල් එක හැදෙන්න දෙයක් තිබ්බේ නෑනේ. එහෙනම් අමුතුයි. මං කිව්වා ඔයාලට මෙතන මොකක් හරි සිද්ධ වෙයි කියලා ඒ තිබ්බ විදිහට. හරි. මේ පොයින්ට් බෝල් නම් අම්බානක තියෙනවා. ඉතින් අපි ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න ඕක තමයි ගයිස් ගේම් එකේ අවසානය. ගේම් එකේ නෙමෙයි අපි ගහන වර්ල්ඩ් එකේ අවසානය. මම මේ ටිකත් ඔයාලට ස්පීඩ් කරලා වුණා. මොකද මෙතන හෙන හැල්ලක් තියෙනවා. ඔන්න ඉතින් මේ විදිහට මේකත් ඉවරුණා. ඒ විතර නෙමෙයි මගේ වර්ල්ඩ් එකත් අවසන් වුණා. මේක තමයි මේ ගේම් එකේ අවසානය.